සුබ දවසක් සියලු දෙනාටම. ෆුඩ් ෆාමර් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම ඩයස් වික්‍රමනායක. ඉතින් පෙරගෙන එන ලද වීඩියෝ අනුව මම ඔබට ගෙනාවා මුගුණු වෙන වගාව පිළිබඳව වීඩියෝවක්. ඒ වීඩියෝ තුලින් මම ඔබට පොරොන්දු වුණා කංකුම් වගාව පිළිබඳව සම්පූර්ණ වීඩියෝවක් ඔබට ගෙනෙන බව. ඉතින් අද මම මේ පොරොන්දු වූ පරිදි කංකුම් වගාව පිළිබඳව සම්පූර්ණ වීඩියෝව ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සියල්ලටම පෙර ඔබෙන් ඉල්ලා සිටිනවා මාව subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. එවිට මගේ ඉදිරි සියලු වගාවන් පිළිබඳව වීඩියෝ ඔබ වෙත ගෙන්වා ගැනීමේ පහසුව තිබෙනවා. ඉතින් නැවතත් මම ඔබට මාව subscribe කර bell icon එක click කරලා තියාගන්න කියා ඉල්ලා සිටිමින් අපි යන් වීඩියෝ. කංකුම් වගාව පිළිබඳව කතා කිරීමේදී කංකුම් කියන්නේ වෙළඳ පොළ තුල හොඳ ඉල්ලුමක් පවතින භෝගය. මේ හොඳ ඉල්ලුමක් පවතින භෝගය වගා කිරීම තුළින් අපට පහසුවෙන් අලෙවි කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි වගා කරන්න ඕන මේ පහසුවෙන් අලෙවි වෙන කංකුම් මුගුණු වෙන ආදී භෝගයක්. ඉතින් මම අද ඔබට මේ කංකුම් භෝගය වගා කිරීම ගැන කියා දෙන්නම්. ඒ තුළදී අපි කංකුම් පාත්‍යයක් සකසන්නේ කොහොමද? ඊපස්ව කංකුම් පාත්‍ය සකසා පොහොර ඒ වගේම බීජ සිටවන්නේ කොහොමද කියන ආදී සියල්ල මේ වීඩියෝ තුල අන්තර්ගතයි. ඒ අනුව අපි පළමුව පාත්‍යයක් සකසලා තිබෙන්නේ කුමන ආකාරයටද කියලා අපි පොඩ්ඩක් බලමු. ඇත්තටම පාත්‍යයක් සැකසීමේදී පාත්‍ය මෙන්න මේ ආකාරයට සකසනවා නම් වඩාත් යෝග්‍යයි. මොකද බිම ඉඳලා කංකුම් කපා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. පාත්‍යයේ පස් තදවීම වැනි දේවල් සිදු වෙන්නේ. ඒ නිසා පාත්‍ය දෙකින් වැඩි ප්‍රමාණයක් සකසා පළලින් අඩු ප්‍රමාණයක් සකසනවා නම් එය වගාව සඳහා සුදුසුයි කියලා මම කියනවා. විශේෂයෙන්ම පාත්‍ය සැකසීමේදී මේ ආකාරයට ඔබට පේනවා ඇති සකසන්නේ. සකසා ඔබ තෝරා ගන්නා ලද පොහොර වර්ගය. කොම්පෝස්ට් වෙන්න පුළුවන්, කුකුල් පොහොර වෙන්න පුළුවන්. පාත්‍යයේ පස් සමග හොඳින් මික්ස් කරගන්න. මම දැන් මේ පාත්‍ය පොහොර මික්ස් කරලා සකසලා අවසන් කරලා තිබෙනවා. ඉතින් දැන් මට මේ පාත්‍ය තුල බීජ රෝපණය පමණයි තිබෙන්නේ. ඉතින් ඔබ පස් සමග හොඳට පොහොර මික්ස් කරගන්න, කලවම් කරගන්න. විශේෂයෙන්ම මේ පාත්‍යයේ පොළොව මට්ටමේ සිට අගල් 4ක්වත් පාත්‍ය උස් මට්ටමින් ඔබ සකසන්න. මොකද වර්ෂා කාලවලදී ඔබේ පාත්‍ය වතුරෙන් බේරා ගැනීම සඳහා පොළොව මට්ටමේ සිට යම් ප්‍රමාණයක් පාත්‍ය උඩින් තිබිය යුතුයි. අවම වශයෙන් පොළොව මට්ටමේ සිට අඟල් 4ක්වත් පාත්‍ය පොළොව මට්ටමින් උස් මට්ටමින් සකසා ගන්නේ නම් එය වගාවට වඩාත් උචිතයි. ඒ නිසා මම ඔබට කියන්නේ වගාව සඳහා මේ ආකාරයට පාත්‍ය සකසන්න. ඔබට පේනවා ඇතිනේ. කාණු පද්ධතිය පොළොව මට්ටමේ සිට ඉහළ වතුර බැස යාමේ පහසුව තිබෙනවා. ඔබ මේ පාත්‍ය සඳහා වල් පැල හැටි විනාශ කරන ඉටි රෙද්දක් ඔබට ඕන නම් දාන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා ඒ ඉටි රෙදි යොදා මේ වගාව ඔබට පැහැදිලි කරන්න. මේ ඉටි රෙද්ද දැමීම තුළදී වල් විනාශ වෙනවා. මොකද වල් පැල හැටි පැලවීමට හැකියාවක් නැහැ. ඉටි රෙද්දකින් කවර් කරලා තියෙන්නේ. ඒ වගේම ඔබ සිටවන බීජය පමණක් එළියට මතුවෙන තැන අපි කර්ව් හැඩයට රවුම් කපලා තියෙනවා. පාත්‍යයේ කෙළවරකින් මේ ඉටි රෙද්ද යට වෙන්න ඕන. යට වෙලා මේ වගේ තද වෙන්න ඕන. ඒක තව ඕනෑ නම් මේ වගේ මේ ඔබට පේනවා මේ වගේ පේනවා. මේ වගේ කුණ්‍ය කෑලි ආධාරයෙන් ඉටි රෙද්ද හොඳට තදව සිටිනසේ රඳවා ගන්න. පේනවද ඔබට? මේ ආකාරයට රඳවා ගන්න. ඊට පස්සේ ඔබට පේනවා මේ ඉටි රෙද්ද මේ ආකාරයට දිගටම සකස් කරගන්න. පේනවද? right.
මේ ඔබට පේන්නේ කංකුම් සිටුවීම සඳහා සකස් කරලා අවසන් වූ පාත්තිය. දැන් අපට තිබෙන්නේ කංකුම් සිටුවීම පමණයි. ඉතින් කංකුම් භෝගයේ සිටුවීමේදී ලංකාව තුල ආවෙනික වූ කංකුම් ප්‍රභේදයක් වශයෙන් ලංකාව තුල වැවෙන මේ කංකුම් සිටවන්න පුළුවන්. නැත්නම් මැලේසියන් කංකුම්. මැලේසියන් මේ තියෙන්නේ මැලේසියන් හයිබ්‍රිඩ් කංකුම්. මේවා සිටවන්නත් පුළුවන්. ඔබ කැමති දණ්ඩක් මෙන්න මේ ආකාරයට කඩාගෙන ඔබට සිටවන්න පුළුවන්. මෙන්න මේ වාගේ මැලේසියන් කංකුම් දණ්ඩක් මේක සිටවන්න පුළුවන් මේ ඔබ සපක් කරගත් පාත්තිය. විශේෂයෙන්ම කංකුම් සිටුවීමේදී අඟල් 6ක්වත් අඩුම අඟල් 6ක්වත් පරතරය දිග පැත්තට දිගට 6යි පළලට 6යි ආදි වශයෙන් අඟල් 6ක්වත් පරතරයක් තබා කංකුම් දඬු සිටවන්න ඕන. දැන් විශේෂයෙන්ම මම අද සිටවන්න බලාපොරොත්තු වෙන්නේ මේ කංකුම් දඬු නොවේ කංකුම් බීජ. ඉතින් මේ මම සිටවන්න බලාපොරොත්තු වෙන්නේ මැලේසියන් කංකුම් බීජ. ඔබට පේනවා ඇති නේද? මේ තියෙන්නේ කංකුම් බීජ. මෙන්න මේ තිබෙන්නේ කංකුම් බීජ. මේ බීජ තමයි මම අද මේ පාත්තියේ සිටවීමට බලාපොරොත්තු වෙන්නේ. පේනවද? දැක්කද? මේක තමයි කංකුම් බීජ. ඔබට වෙළඳ පොලෙන් කංකුම් බීජ මිලදී ගන්න පුළුවන්. එසේ ඔබ මේ සඳහා වියදමක් දැරීමට ඔබට නොහැකි නම් ඔබට පුළුවන් මං ඉස්සෙල්ලා පෙන්වූ ආකාරයට කංකුම් දඬු ඔබ සකස් කරගත් පාත්තියේ සිටවන්න. දැන් අපි කංකුම් දණ්ඩ සිටවන්නේ කොහොමද කියලා බලමු. right. ඔබ කංකුම් දණ්ඩක් විශේෂයෙන්ම කංකුම් දණ්ඩක් සිටුවීමේදී ඔබට පේනවා ඇති මෙන්න මේ කොළ. මෙන්න මේ රිකිල්ල තියෙන කොළයක්. මෙන්න මේ රිකිල්ල කිට්ටුවටම යට කර යුතුයි මේ දණ්ඩ. මෙන්න මේ ආකාරයට. ඔබ යට කිරීමේදී කංකුම් දණ්ඩ පොළොවට තියා තද කරන්න එපා. right. ඔබ මෙන්න මේ ආකාරයට ඇඟිල්ලෙන් තද කර ඊට පස්සුව කංකුම් දණ්ඩ මෙන්න මේ ආකාරයට සිටවන්න. පේනවද? ඒ ආකාරයට ඔබට සිටවන්න පුළුවන්. right. ඊට පස්සේ මේ ආකාරයට ඔබ දඬු සිටවනවා නම් මේ පාත්තිය පුරාවටම මේ ආකාරයට ඔබ කංකුම් දණ්ඩ සිටවන්න. තේරුණාද? right. ඔබ කංකුම් බීජ සිටවන්නේ නම් ඔබ අඩුම ඔබේ ඇඟිලි පුරුකේ භාගයක් මේ පුරුකේ ඔබට පෑහෙන මේ පුරුකේ භාගයක් යටවනසේ ඔබ බීජය රෝපණය කළ යුතුයි. බීජ දෙකක් දමා මේ ආකාරයට සිටවන්න. ඔබට පේනවද? මේ ආකාරයට සිටවන්න. මේ ආකාරයට කංකුම් බීජ දෙක බැගින් පාත්තිය පුරාවටම අඟල් 6ක පමණ දුරක් සිටිනසේ පාත්තිය පුරාවටම කංකුම් බීජ සිටවන්න. ඊට පසුව ඔබට දින 4-5ක් යන විට ඔබ සිටවන කංකුම් බීජ පැලවීමට පටන් ගන්නවා ඔබට දැකිය හැකි. ඔබට දැන් මං හිතනවා පැහැදිලි ඇති කංකුම් වගාවක් ආරම්භ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔබට යම් ගැටලුවක් මේ සම්බන්ධව තිබේ නම් good farmer YouTube නාලිකාව හරහා මාව සම්බන්ධ වී ඔබේ ගැටලුව निराकරණය කරගන්න. විශේෂයෙන්ම good farmer YouTube නාලිකාව මම නිර්මාණය කළේද තවත් ගොවියෙන් නිර්මාණය කිරීමේ අරමුණින් ඒ තුලදී ඔබට පැන නගින සියලු ප්‍රශ්න ගැටලු මම මේ good farmer YouTube නාලිකාව හරහා විසඳා දෙන්න. අද කංකුම් වගාව පිළිබඳව ගෙන එන ලද වීඩියෝව මම හිතනවා ඔබට කංකුම් වගාවක් ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් ඇති ගියා. ඒ නිසා ඔබට මම ඉදිරි වීඩියෝත් ඔබ වෙත ගෙන්වා ගැනීම සඳහා මාව subscribe කර bell icon click කරන්න. ඒ වගේම ඔබට හැකි නම් මේ වීඩියෝව share කරන්න, like කරන්න, comments කරන්න කියා ඉල්ලා සිටිමින්
මං අදට කංකුම් පාතියක් පිළිබඳව වීඩියෝ අදට නතර කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.